Hi guys. ඔන්න ඉතින් මේ vlog එකෙන් ගෙනාවේ අපේ අවුරුදු 10 කොහොමද ගෙවුනේ කියන එක. ඒ කියන්නේ අපි කාපු කෑම, අපි කරපු දේවල්, ඒ හැමදේම මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම කරේ ගේ අස් කරපු එක. අපි ඉතින් ගෙදර තීන්ත ගාලා තිබුණේ. ඉතින් අපේ කලින් තිබුණු සිවිලිම ගලවලා අලුත් සිවිලිමක් ගහන්න තමයි අපේ කට්ටිය හදන්නේ. එයාලා සිවිලිම ගහන අතරතුර ඉතින් මම කරේ අපේ කාමරේ තීන්ත ගෙව්ව එක. ඔන්න ඔය විදිහට තමයි ඉතින් අපේ ඩිනර් එක තිබුණේ. ඩිනර් එක අරගෙන ඊට පස්සේ බලන්නකෝ අපේ සිවිලිම තියෙන විදිය. ඔන්න ඔය විදිහට තමයි ඉතින් අපේ සාලේ තියෙන්නේ. ඉතින් මගේ කාමරේ නම් ඇටි වෙලා තියෙන්නේ. ඔන්න දැන් බලන්නකෝ මගේ කාමරේ තියෙන විදිය. ඉතින් ගොඩාක් බඩමුට්ටු නම් නැහැ කාමරේ. Day 2. ඔන්න ඉතින් අද තමයි අප්‍රේල් 14 වෙනිදා. ඒ කියන්නේ අලුත් අවුරුදු දවස. ඉතින් අපි හැම දෙයකටම කලින් අපේ ශාස්ත්‍රඥ වහන්සේව වන්දනා කරලා තමයි අපි දවස පටන් ගන්න. කිරි උතුරවන්න යන්නේ. අපි බලමු කිරි උතුරවන්නේ කොහොමද කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි කිරි උතුරවන්න හදන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න ඔයාලත් අවුරුදු දවසේ කිරි උතුරවද කියලා. ඉතින් අපේ ගෙදර හැමෝම වටේට වාඩි වෙලා කිරි උතුරනකන් තමයි ඔන්න ඉතින් අපි බලාගෙන ඉන්නේ. ඔන්න දැන් ඉතින් අන්තිමටම ඇවිල්ලා තියෙන්නේ. බලමු. ඉතින් ඔන්න මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම ඔයගොල්ලෝ කියන කරන හොඳ දේවල් ඒ විදිහටම ඉෂ්ට වෙන්න ඕනේ කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඉතින් අවුරුදු දවස කියන්නේ කැවිලි මේසෙව ගොඩක් අය මතක් වෙනානේ. ඉතින් අපේ කැවිලි මේසෙ නම් එක එක දේවල් හදලා තිබුණා. කිරිබාත්, ආයමත් රයිස්, ආයමත් කැවිලි වර්ග, ඒ වගේ ගොඩක් දේවල් හදලා තිබුණා. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලත් මේ වගේ දේවල් හැදුවද කියලා පහලින් කමෙන්ට් කරන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉතින් අපේ ගෙදර කෑම ජාති හදලා තිබුණේ. ඔන්න ඉතින් ඊට පස්සේ අපි ගියා පන්සල්. ඉතින් මේ පන්සල ගැන කියන්න වචන නැහැ, තරම්ම ලස්සනයි. ඔන්න ඉතින් දැන් අපි පිටත් වෙලා ඉන්නේ පන්සල් යන්න. ඉතින් අපි හිතුවා දැන් පන්සලට යන්න කලින් මල් ටිකක් කඩා ගන්න ඕනි කියලා. ඉතින් අපි පාර ආයිනේ දැක්කා මල් පිරිච්ච ගහක් තියෙනවා. ඉතින් මායි අයියා කරේ මල් ටිකක් කඩා ගන්න එක ගත්ත එක. ඔය විදිහට මලුත් කඩාගෙන ඔන්න අපි ආයෙමත් පිටත් වෙලා පන්සල් යන්න. ඔන්න ඉතින් කියන්න බැරි වුණානේ. ඔන්න අද අපි ආවේ ගල්ලෑල්ලේ තියෙන ශ්‍රී නිග්‍රෝධාරාමය කියන පන්සලට. මේ පන්සලට මං ආපු පළවෙනි වතාව තමයි ඔය. ඉතින් මේ පන්සලට යන්න දෙන්නේ පඩිපෙළ ගොඩ ආරියන් නැගලා.
ඉතින් මේකට උඩටම නැග්ගට පස්සේ ලස්සනම විදිහට view එක පේනවා. කඳු, ගෙවල්, පාරවල් මාරම විදිහ ලස්සනට පේනවා. ඉතින් මේ කැමරාවට ඒක ලස්සනට පෙවුනේ නැහැ. කියන්න දෙයක් තියෙනවා. ඔන්න ඉතින් ඕගොල්ලොත් අවුරුදු දවස පන්සල් ගියා නම් අනිවාර්යයෙන්ම මේකත් කමෙන්ට් කරන්න. ඉතින් අපේ අයියලා අක්කලා කිව්වා පන්සලට ඇවිල්ලා ඉන්න කියලා. ඒගොල්ලෝ එනවා කිව්ව වෙනම වාහනයකින්. ඉතින් අපි ඒගොල්ලෝ එනකම් බලාගෙන හිටියේ ඉතින්. මම පන්සලට ගියපු පාර මුලින්ම දැක්කේ ලස්සනම ලස්සන පගුණක්. ඉතින් ඒක හැබැයි වතුර මල නම් විවෘත කරලා තිබුණේ නැහැ. ඉතින් මට හිතා ගන්න පුළුවන් ඒකේ වතුර මල විවෘත කරාට පස්සේ කොච්චර ලස්සනක් තියෙන්නේ නැතිද කියලා. මේ දැක්කනේ මාරම ලස්සනයි ඉතින් ඒක. ඉතින් පන්සලක් කියන්නේ සාමාන්‍යයෙන් අපේ කොච්චර හිත කලහකාරීව විසිරලා තිබුණත් පන්සලකට ගියාම හිත නිවෙන, හිත එක්තැන් වෙනවා. ඒ වගේ තැනක් තමයි අනිවාර්යයෙන්ම පන්සලක් කියන්නේ. ඔන්න ඉතින් ඒ ගමන්ම අපේ ගෙදර අනිත් ඈත් ඔන්න පන්සලට ආවා. අපි මුලින්ම හිතුවා විහාර ගේට යන්න ඕනි කියලා. ඉතින් විහාර ගෙහෙම වහලා තිබුණේ අපි උදේ පාන්දර ගෙපු නිසා. ඔන්න ගායි සුබ ආරංචියක් තියෙනවා කියන්න ඔයාලට. ඒ කියන්නේ ඔයා මේ වීඩියෝ ගැන හිතන ඕනම දෙයක් පහලින් කමෙන්ට් කරොත් මම ඊළඟට කියන වීඩියෝ එකේදී ඒ කමෙන්ට් එක කියවනවා. හැබැයි තෝරගන්න 10 දෙනාගේ විතරයි. මේ රජගාලේ පන්සල. ඔව්. අර බුදුයෙක් අනිකල කළුවා. ඊට පස්සේ කරේ අපි කඩාගෙන ආපු මල් ටික මල් වට්ටියකින් අසුරපු එක. අම්මත් නැහැ. ඉතින් මම මෙතනදී මගේ හදවතෙන්ම ප්‍රාර්ථනා කරනවා මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕනි කියලා මේ අවුරුද්ද. ඊට පස්සේ කරේ අපි චෛත්‍යානන් වහන්සේට වදින්න කියලා තමයි අපි හැදුවේ. ඉතින් අපි ඊට පස්සේ චෛත්‍යානන් වහන්සේ ගාවට ගියා. මාරම ලස්සනයි චෛත්‍ය. ඊට පස්සේ ඉතින් අපි චෛත්‍යානන් වහන්සේට ඇඳලා අපි හිතුවා දැන් ගෙදර යන්න ඕනි කියලා. ඒ කියන්නේ අපේ ගෙදර කට්ටියකුත් ඇවිල්ලා හිටියා. ඉතින් අපි හිතුවා ඉක්මනටම ගෙදර යන්න ඕනි කියලා. ඉතින් ගෙදර යන්න කාලෙම උගලන්ට පොඩි දෙයක් පෙන්වන්න තියෙනවා. මෙන්න මේ ලොකුම ලොකු පොකුණ.
ඉතින් පන්සල් ගිහිල්ලා ඉතින් මම ගොඩක් ඒවා වීඩියෝ කරේ නැහැ. ඉතින් කියන්නේ ගොඩක් ඒවා වීඩියෝ කරන්න බැරි වුණා. පන්සලේ හාමුදුරුවෝමත් හිටියා. ඔන්න දැන් රෑ වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉතින් අපේ අවුරුදු දවස ගෙවුනේ. ඉතින් ලොකු දේවල් අපි කරේ නැහැ. ඉතින් ඊළඟට ඕනේ අනිවාර්යෙන්ම ඊළඟට ඕනේ වීඩියෝ එක මොකක්ද කියලා අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. අදට ගිහින් එන්නම්. බයි.